ඔයාලත් එන්නකෝ මාත් එක්ක ජපානයේ තියෙන ලස්සන පන්සලක් බලන්න යන්න. මේ පන්සල තියෙන්නේ ටෝකියෝ හිනෝසිටි එකේ. මේ පන්සලේ නම තමා තකහෆුදොසන්. ඉතින් කිස්තු වර්ෂ 794 1185 කාල වකවානුවේදී තමයි මේ පන්සල ඉදි වෙලා තියෙන්නේ. ගමනාගමන ආරක්ෂාවට එතකොට ගෙවල් දොරවල් වලට බාර වෙන්න, අලුත් වාහන ගත්තාම බාර වෙන්න එහෙම ගොඩාක් කට්ටිය තමන්ගේ ආරක්ෂාව සලසවා ගන්න එක එක බාරහාර වෙන්න මේ පන්සලට එනවා. ඉතින් ජපන් අය කියන විදිහට මේ පන්සල ගොඩාක්ම හාස්කම් තියෙන පන්සලක් කියලා තමයි එයාලා සඳහන් කරන්නේ. මං හිතුවා ඉතින් ඔයාලටත් මෙන්න මේ ලස්සන පන්සල පෙන්වන්න. ටෝකියෝවට ඉන්න කෙනෙක් නම් මේ පන්සලට ඇවිල්ලා යන්න අනිවාර්යෙන්ම. කිලිත්තන්දරා සිහිලෙල් පියාපන්සලා සුලගින් හොරෙන් මගසා එන්නම් සෙලින් ඔබ සොයා මතකින් ඉඩක් ඉල්ලලා තුරුලින් ලෙගුම්ගෙන එදා හසරෙල්ලවක් හිතමවා හිටමා ඔයාගේ වෙනවා හිටමා හීනයක්ද මේ නිල්මැනින් දෙසලං වෙලා නෑ ඉතින් අනේ ප්‍රේමයක් ගීතයක් වෙලා සාගරේ තනී ආදරෙත් මේඝයක් ගුණා සත්තමයි. මේ තියෙන්නේ ඒ ලස්සන පන්සල. මං වලට ඉස්සෙල්ලත් පෙන්වන්නේ මේ වෙලාවේ පූජාවක් යනවා. ඉතින් මෙන්න මේ විදිහට ගොඩාක් පාරම්පරික ඉතිහාසයක් තියෙන හරිම ලස්සන පන්සලක් තමයි මේ තකහෆුදොසන් කියලා කියන්නේ. මේ තකහෆුදොසන් කියන නම මේ පන්සලට ආවේ මෙන්න මේ තකහෆුදොසන් නිසා. එයා තමයි ඒ කාලෙදී මේ ප්‍රදේශය ආරක්ෂා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා එයා වෙනුවෙන් හදපු පන්සලක් තමයි මේ තකහෆුදොසන් කියලා කියන්නේ. ඔයාලා මේ දකින්නේ ඒ තකහෆුදොසන්ව. ඉතින් මේ අය ගොඩාක් විශ්වාස කරනවා මේ පන්සලට ආවහම තමන්ට ආරක්ෂාවන් ලැබෙනවා කියලා. මේ බලන්න ඉතින් ඒ වගේ දේවල් මේ විදිහට ලියලා එල්ලලා ගිහින් තියෙනවා. ಶೃಂಗಾರೆ ಮට කියන කන්දැල පාවෙනවා පෙම්හින අතරේ අපි දෙන්න පාවෙමු අන්දරේ අපේ අන්දරේ මම හන්සියේ රණ හන්සියේ අන්දරේ අපේ කතන්දරේ අද කියන්නද මගේ හන්සියේ අන්දරේ අපේ අන්දරේ මම හන්සියේ රණ හන්සියේ අන්දරේ අපේ කතන්දරේ කියන්නද මගේ හන්සියේ. ඉතින් 3 days challenge එකේ දෙවෙනි vlog එක තමයි මෙන්න මේක. තුන්වෙනි vlog එකෙන් හෙට හම්බෙමු. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.